මල්ලි ඔක ගන්නකො මං ඔයාලා දැන් කීපාරක් කිව්වද? පැත්තකට යන්න නිකන් ඉන්නකො. මම මෙතන වැඩක් කරන්නේ මේ වැඩේ කරගන්න දෙන්න පොඩ්ඩක්. ඊට පස්සේ ආවන දෙයක් කරගන්න යන්නකො. වාතයක් වෙන්න නතු. හරි මල්ලි මේ දැන් ඔයා මේ දෙවෙනි පාර කාලා දාන්නේ. මොකද්ද ඩිස්ටර්බ් වෙන්න කියනකො මට. ඉතින් මෙයා මෙහෙම කරනකොට මම කොහොමද වැඩ කරන්නේ? මේ හරි ඉතින් පොඩ්ඩක් දෙන්න. එයාට අවස්ථාව දෙන්න බෑ. ඕගොල්ලන් මේ ගානවා උදේ ඉඳන් ආපු වෙලාවෙ ඉඳන් සීන් දෙකද තුනද කියලා බලන්න. උලට මොකද මේ තේරුවත් කියලා. මොකක්ද ඔයගේ ඩිස්ටර්බ් උනේ කියන්නේ? මේ ගන්නකො කියන ගන්න. මම මේ අතයි ඉඳලා ගහපු කෙනෙක් නෙමෙයි. තේරුමක් වැඩක් කරනවා. තමුසෙව්ව ගානවා මෙතන ඉවරයක් නැහැ. මේ වැඩේ කරගන්නද? නෑ මේක තේරුවත් තියෙනවා. මේ අපිත් මහන්සිලා මේ නාට්‍ය යන්න දෙන්න මේ ඉඳලා ඇහැක වැදුණු මොකද කරන්නේ මේගොල්ලෝ. හරි ඇහැක වැදුණොත් මම බේත් ගන්න මම කියන්න ඒසොත් එහෙම කියන්නේ නැහැ. අත්සක්කුනේ මොකද මේ මාළුකෝ මේ මට කියන්න පුළුවන් මේවා කියන්නේ ඔයා හැදෙන්න හරියට ඒවා ලක්ෂණ කියනවා ඔයා කියන්නේ හරි පොඩ්ඩක් ඉන්න අයියේ මේකයි මේවයි මේකේ වුණාම අපි ගාමු ඔයා මේ නිකන් මේ තෙන් වෙන්නද මම එහෙම නෙවෙයි මෙයාට පොඩ්ඩක් හරි දැන් අද ඔයාගේ වැඩේ කරගත්තා මේ වැඩේ කරමුද හරි මේ වැඩේ කරමු නැත්තම් දැන් ෂූටින් යන්න බලාගෙන ඉන්නවා හරි ඕකේ තේරුම් ගන්න මේ පිස්සුනේ තේරුමක් තියෙන බෑ මේ තුන්වෙනි පාර ගන්න. හරි හතරවෙනි පාර දැන් ගන්න මේ වාඩි වෙන්න. හරි ඔයා කරගෙන යන්න.